ආයිබෝවන් ඔන්න අදත් මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ඔන්න මම ඔයාලට අරගෙන ආවේ අඩුම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් වැනිලා අයිස්ක්‍රීම් හදාගන්නේ කොහොමද කියලා. මේ අයිස්ක්‍රීම් එක හදාගන්න මැෂින්, බීටර්, විපින් ක්‍රීම් මේ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කඩේ රසටම අමුද්‍රව්‍ය 3කින් ලාභෙටම මේක හදාගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අවශ්‍ය කරන බඩු ලයිස්තුවත් මම පහලින් ලියලා තියෙන්නේ. මුලින්ම මම යොදේ සහිත කිරිපිටි මේස හැඳි 4ක් මේ භාජනයට දාගන්නවා. ඔයාලා මේකට නැවුම් මෙලකිරි ගන්නව නම් මිලිලීටර් 500ක් දාගන්නත් පුළුවන්. මම මේ කිරිපිටි මේස හැඳි 4ට සීනි ග්‍රෑම් 100ක් දාලා හොඳට කලවම් කරගන්නවා. මොකද සීනි පිටි එකට කලවම් වුණාම අපිට දිය කරගන්න හරිම ලේසි, කැටි ගහෙන්නෙත් නැහැ. ඊළඟට මම නටන උණු වතුර මිලිලීටර් 500ක් ටික ටික දාලා මේකට දිය කරගන්නවා. ඉතින් ඔයාලා පාවිච්චි කරන කිරිපිටි වර්ගය අනුව දිය කරගන්න වතුර උණු වතුරද මද උණුසුම් වතුරද කියන එක තීරණය කරලා අරගන්න. එකම සැරේ වතුර ටික දාන්නේ නැතුව වතුර ටික ටික දාලා මේ විදිහට කලවම් කරලා කිරි එක හදාගන්න. ඊළඟට මම මේ වගේ ලිපේ තියන්න පුළුවන් භාජනයක් අරගෙන මේ කිරි ටික දාගන්නවා. මම දැන් එතනින් කිරි මිලිලීටර් 100ක් විතර වෙනම භාජනයකට දාගන්නවා. දැන් මේ වෙන් කරගත්ත කිරි ටිකට කෝන් පිටි මේස හැඳි එකක් දාලා හොඳින් දිය කරන්න. දැන් කිරි ටික අඩුම ගින්දරේ ලිපේ තියලා ටිකක් කුණු කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත කෝන් පිටි ටික මේ මිශ්‍රණයට දාලා හොඳින් හැඳි ගන්න. විනාඩි 2ක් විතර මේ විදියට හැඳි ගන්නකොට කිරි ටික මෙන්න මේ වගේ උකු තත්වයටපත් වේ. එතකොට ඔයාලා ලිපෙන් බාලා ටිකක් වෙලා යනකම් මේ විදියටම ආයෙත් හැඳි ගන්න. දැන් මම කිරි ටික නිවෙන්න මේ වගේ භාජනයකට දාගන්නවා. ඊළඟට මේ කිරි ටිකට මම වැනිලා මේස හැඳි එකක් එකතු කරලා දිය කරගන්නවා. මම දැන් කිරි ටික බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. ඒක නිසා තියෙන ලොකුම බ්ලෙන්ඩර් කප් එක අරගෙන මේ කිරි ටික දාගන්නවා. දැන් විනාඩි 5ක් කඩ කඩ බ්ලෙන්ඩ් කරගන්න. මේ තියෙන්නේ විනාඩි 5ක් බ්ලෙන්ඩ් කළාට පස්සේ. මම දැන් මේ මිශ්‍රණය සීතකරණයේ තියන්න පුළුවන් මේ වගේ බොක්ස් එකක් අරගෙන ඒකට දාගන්නවා. ඊට පස්සේ පියනෙන් වහලා පැය 4ක් සීතකරණයේ ඉහළ කොටසේ තියාගන්නවා. ඔයාලා මේක හවසක හදනවා නම් හොඳයි. මොකද දිග වෙලාවක් රැට තියාගන්න පුළුවන් නිසා. දැන් වෙලාව හවස 6යි. මම මේ පැය 4කට පස්සේ මේක සීතකරණයෙන් එළියට අරගත්තා. අපි බලමු කොහොමද කියලා. තාම මේ අයිස්ක්‍රීම් එක හරියට සෙට් වෙලා නැහැ. අපිට තියෙන්න ඕනේ විදිය මෙන්න මේ ගාන තමයි. දැන් මම මේ වගේ පිහියක් අරගෙන මේක මේ විදියට කෑලි වලට කඩා ගන්නවා. ඊළඟට තව විනාඩි 5ක් විතර මේකේ කූල් ටික බහිනකම් පැත්තකින් තියාගෙන නැවතත් බ්ලෙන්ඩර් එකට මේක හලා ගන්නවා. අයිස් කැට පිටින් බ්ලෙන්ඩ් කරන්න එපා. චුට්ටක් කූල් එක බහිනකම් ඉන්න. දැන් නැවතත් විනාඩි 4ක් විතර කඩ කඩ බ්ලෙන්ඩ් කරගන්න. මේ තියෙන්නේ විනාඩි 4ක් මම බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය. අපි ආයෙත් බ්ලෙන්ඩ් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මම අයිස්ක්‍රීම් දාන මේ වගේ බොක්ස් එකක් අරගෙන ඒකට මේ මිශ්‍රණය දාගන්නවා. ඊළඟට අපි පියනෙන් වහන්න කලින් මේ මිශ්‍රණය මේ විදිහට සීල් කරගමු. ඔයාලට පුළුවන් ලන්ච් සීට් එකක් උඩින් දාගන්න. ඔයාට ගෙදර බීටර් එකක් තියෙනවා නම් ලේසියෙන්ම බීට් කරගන්නත් පුළුවන්. මම මේ පොලිතින් එක අයිස්ක්‍රීම් එක උඩ ගෑවෙන්න විදිහට තමයි එලාගන්නේ. අපි දැන් මේක පියනෙනුත් වහලා සීතකරණයේ ඉහළ කොටසේ තියාගමු පැය 8ක් විතර. ඔයාලා මේක හවසට පටන් අරගෙන රෑ මේ විදිහට පැය 8ක් තියලා තිබ්බොත් අපිට උදේම ලේසියෙන් ගන්න පුළුවන්. මේ පහවදා උදේ 10ට විතර මම සීතකරණයෙන් එළියට ගත්තට පස්සේ කලින් දවසේ මුළු රෑම සීතකරණයේ තමයි තිබුණේ. දැන් අපි පියන ඇරලා බලමු අපේ අයිස්ක්‍රීම් එක සෙට් වෙලාද කියලා. දැන් අපේ අයිස්ක්‍රීම් එක ලස්සනට තියෙනවා. හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඇත්තටම කඩෙන් ගත්ත අයිස්ක්‍රීම් එකක් වගේම තමයි. මේ බලන්නකො හොඳට ක්‍රීම් ගතියට තියෙනවා. අපි ඉතින් ටිකක් අරගෙන බලමු නේද? මම ඉතින් අයිස් කෝන් වලට නම් හරිම ආසයි. ඉතින් මම මේ විදිහට කෝන් එකකට දාගත්තා. බලන්නකො ලස්සන. ඉතින් ඔරිජිනල් ක්වොලිටි එකටම නැතත් හොඳට තියෙනවා. ඉතින් ඔයාට මේකේ රස වැඩි කරගන්න කැමති ෆ්ලේවර් එකක් පාවිච්චි කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටින් කිරි වගේ දෙයක් දාගන්නත් පුළුවන්.
හැබැයි ඉතින් මිල්ක් මේඩ් වගේ දෙයක් දැම්මොත් මාරම රසයි. ඔයාලට තියෙනවා නම් මේ සැඳි 3-4ක් එකතු කරගන්නත් පුළුවන්. දැන් එහෙනම් ඔයාලත් මේක හදන්න try කරලා බලන්න හොඳේ. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම